Hello everyone, welcome back to my YouTube channel, Kaushi Voice and Blogs. Hi යාළුවනේ, ඉතින් කොහොමද? ඔයාලා සතුටින් හොඳින් ඉන්න ඇති කියලා මම හිතනවා. ඉතින් පොඩි කාලයකට පස්සේ ආයෙත් ඔයාලට vlog එකක් අරගෙන එන්න හිතුණා. මේ vlog එකෙන් අද මම කොහොමද මේ දවස ගෙවන්නේ කියලා තමයි ඔයාලත් එක්ක share කරගන්න හිතුනේ. මගේ vlog බලන කට්ටිය කොහොමද දන්නවනේ මම පරිසරයට හරියම ආදරෙයි කියලා. ඉතින් මම මගේ දවස පටන් ගන්නෙ මෙන්න මේ පරිසරයත් එක්ක. ඒ පරිසරය දකිද්දි මට දැනෙන සතුට, ඒ නිදහස කියන්න තේරෙන්නේ නැහැ. මම මේ අද උදේම යන්නේ රටගජු වගේක් හිටවන්න අපේ අම්මත් එක්ක. මං ආසම කරන දෙයක්, අපේ පැත්තේ ගොඩක් අය වගා කරනවා. ඉතින් මාත් හරිම ආසයි වගා කරලා ඒ පැලවල ලස්සන දකින්න. ඉතින් මම මේ රටගජුවට 3 ගානේ දාගෙන යනවා. අපේ අම්මා තමයි වලවල් ටික කපලා දුන්නේ. ඒ විතරක් නෙවෙයි මුං යටත් දාගෙන යන්නේ. මේ තියෙන්නේ මඤ්ඤොක්ක කෝටු. රටගජු හදන්න කලින් මඤ්ඤොක්ක කෝටුත් අතරින් පතර හිටවනවා මඤ්ඤොක්ක ගස් එන්න. මේ හරිය මඤ්ඤොක්ක ගස් සෑහෙන ප්‍රමාණයක් තිබ්බා. හැබැයි ඌර වගේ පහුගිය දවස් ටිකේ ඇවිල්ලා ඒ ටික ඔක්කොම ගලවලා දාලා තිබුණා. ඒකෙන් මේ අපි ආයෙ අලුතින් හිටවනවා. මේ තියෙන්නේ මං කියපු මුං ඇට. මේ බලන්න, මම මෙන්න මේ ටිකේම රටගජුයි මුං ඇටයි හිටවුවා. මම මේ දැන් ගෙදර යන්න හදන්නේ. දැන් වෙලාව සමහර විට 7යි කාලට විතර ඇති. මං හිතන්නේ ටයිම් එක වගේ. ඉතින් කකුල් දෙක හොදගෙන රූම් එකට ගිහිල්ලා රූම් එක චුට්ටක් අස් කරලා ඉවර වෙලා වොෂ් එකක් දාගන්න යන්න තමයි හදන්නේ මම. මං ඔයාලට කිව්වනේ මඤ්ඤොක්ක තියනවා කියලා. මේ තියෙන්නේ අපි අර කලින් හිටවපු මඤ්ඤොක්කා. මේ තියෙන්නේ රටගජු පැලයක්. අපි කලින් මේ කැලෙම රටගජු හිටවලා තිබ්බ එක පැලයක් තමයි ඔය පැල වෙලා තියෙන්නේ. ඉතින් මම දැන් කකුලත් හොදගෙන යන්න තමයි හදන්නේ. බලන්නකෝ, මෙතන තියෙනවා රම්පේ. මෙන්න මේ රතු පාට ගහේ නම නම් මන් දන්නේ නැහැ. හැබැයි හරිම ලස්සනයි. මල් ගහක් නෙමෙයි, කොළ ගහක්. මේ තියෙන්නේ බුලත් තලක්. මේ බුලත් තල අපි හිටවලා තියෙන්නේ මල් පෝච්චියක. ඉතින් සරුසාරව හැදිලා තියෙන. ඔයාලා try කරලා බලන්න මල් පෝච්චියක බුලත් තලක් හදන්න. ඉතින් මම හිතුවා චුට්ටක් අපේ ගේ වටේ ඇවිදලා රවුමක් යන්න ඕනි කියලා. මම ඔයාලට මල් జాතියක් පෙන්නන්නම්. හැබැයි මේ මල් ගහේ නම නම් මන් දන්නේ නැහැ. හැබැයි මේ මල් දැන් කොළ පාට වුණාට කලින් තද දම් පාට සහ ලා දම් පාටින් තමයි පෙන්වන්නේ. පිපෙන්නේ. ඉතින් ඔයාලා කවුරු හරි මේ ගහේ නම දන්නවනම් පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දෙන්න. මේ තියෙන්නේ අපේ කොස් ගහ. ඉතින් තාම කොස් නෙවෙලා නැහැ. තාම පොලොස් කොස් අතර තියෙන්නේ. මේ තියෙන්නේ පොලොස් පැහි. ඉතින් මම මේ යන ගමන් රවුමක් ඔයාලට මට පුංචි දෙයක් කැප්චර් කරගන්න පුළුවන් වුණා. මම ඔයාලට එකක් පෙන්නන්නම්. ඔන්න බලන්නකෝ. ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකකින් චූටි සද්දයක් ඇහෙනවාද? මම වොයිස් කරන්නේ එළියට ඇවිල්ලා. ඉතින් පාරේ බයික් යනවා. ඒ සද්දෙත් ඔයාලට ඇහෙනවා ඇති. මේ බලන්නකෝ, මං කිව්වේ මෙන්න මේ චූටි කුඹි දෙන්න මට හම්බුවෙන් තමයි මගේ වීඩියෝ ක්ලිප් එකට වැටුනේ. දැන් වෙලාව 7:40යි. ඔන්න මම බෙඩ්රූම් එකත් අස් කරලා ඉවරයි. දැන් ඉතින් වොෂ් එකක් දාගන්න යන්න තමයි තියෙන්නේ. ඒකදලා අද කරන්න පොඩි වැඩක් තියෙනවා. අද ධර්මාසනයක් තියෙනවා අපේ අයියට හදන්න. ඉතින් එයාට හෙල්ප් එකක් දෙන්නත් යන්න ඕනේ. මං කිව්වේ මේ තියෙන්නේ අපි හදපු ධර්මාසනය. ඉතින් වීඩියෝස් ගන්න බැරි වුණා. ඒ ටයිම් එකේ ඇත්තටම ටයිම් එකක් තිබුණේ නැහැ. ටට්ටක් ගාලා වැඩ ටික කරපු හින්දා ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. ඉතින් ආයෙත් දවසක මම කොහොමද කාලය ගත කරන්නේ කියලා ඔයාලත් එක්ක කතා කරන්න ආයෙත් එන්න. එක්කන් ගිහින් එන්න. පරිස්සමින් සතුටින් ඉන්න.